ජන කවිය ජන ගීය කියන්නේ සියලුම ගැමි ජනයාගේ දුක්ඛ දෝමනස්යන් අන්තර්ගත වුණු ඔවුන්ගේ වේදනාවල් නොයෙකුත් අනේක විද වේදනාවල් ප්‍රකාශ කරන තාමත්ම කලාමාර්ගය. ප්‍රාබල්‍ය බව නිසාම මෙය කිසියම් ජන සංනිවේදන මාධ්‍යයක් ලෙස පිළිගැනෙනවා. එහෙත් දැන් මේ කෙමෙන් අවරට මෝදු වෙමින් යන නම් පහළ වෙමින් තිබෙනවා. ඒක මේ සමස්ත වාතාවරණය තුළම මේ සමාජ ස්වභාවය තුළම දිස්වෙන දෙයක්. ඉතින් එහෙමනම් මානවයාගේ අධ්‍යාත්මය සෝපත් කිරීමට තරම් සමත් ජනගීය රැකගැන්මේ සත්කාරයට දායක වීම අපේ පරම යුතුකම් වෙලා තියෙනවා වර්තමානයේ. ඒ සඳහා පැරැන්නන්ගත් මඟ ගැන්ම කාලීන අවස්ථාවක මේ සඳහා අප දන්නා තරමේ මහුල් මහතා සීදේශ කුලකරට මහත්මයා මහත්මයා ආදී සීගේ දිවංගත සුලවතුන් මේ රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් යොදලා තියෙනවා. ඒක අපි කවුරුත් දන්නවා. ඒකෝත් දැන් ජීවමාන ඉන්න කලාකරුණුත් මේ සඳහා වෙහෙසෙනවා. ඉතින් මේ යුතුයකම පැහැර නොහැර වගකීම් සහිතව මේ රැක ගැනීම මහා සත්කාරයක් බවට කෙරී යුතු ක්‍රියාත්මක කළ යුතු කාර්යයක් බවට පත් වෙනවා. එනිසා සෝභා නාරායණී කලායතනයේ හේවින් මේ දේවනාරායණ දෙසොයුරන් විසින් අප්‍රතිහත මේ වෙහස අප ඉතාමත්ම අවංකවම අපේ හදවතින් අගය කළ යුතුයි. මොකද මා ඊට සඳහන් කළ කර්මකාරණ අනුව මේ රැකගැනීමේ අවශ්‍යතාවය අපිට කාලීනව පැවැත්ලා තියෙන නිසා මේ සෝභා නාරායණී ජනගී සෝභා ප්‍රසංගේ ඉදිරියට අපේ ජනගීය තවදුරටත් පවත්වාගෙන යාමට රුකුලක් වන බැවින් මේ සඳහා මගේ මේ සියලු ආකාරයෙන් සඵල වේවා කියා මගේ හිත සිතෙන ප්‍රඥාවම මම එයට ප්‍රාර්ථනා කරනවා.